my YouTube channel. අද අපි දෙන්න යනවා දිගම දිග ට්‍රිප් එකක්. ඇත්තටම කිව්වොත් රෝඩ් ට්‍රිප් එකක්. ඔයාලව මං අද එක්කන් යන්නේ දිව්‍ය ලෝකෙකට කිව්වොත් හරියටම හරි. ඒ තරම් ලස්සන පැත්තකට තමයි මං ඔයාලව එක්කන් යන්නේ. මේක දිග ට්‍රිප් එකක් කියෝනේ. ඉතින් මම ඔයාලට vlogs 3ක් අරන් එනවා මේ ට්‍රිප් එකේ. ඔයාලා අද මේකෙන් බලන්නේ පළවෙනි දවසේ අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා. එහෙනම් ඔයාලා ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි බලමු මොනවද ඒ ලස්සන තැන් කියලා. ඔයාලට මේ ඈතින් පේනව නේද දිගට ලස්සනට අයිස් කඳු වගේ. අන්න ඒ පැත්තට තමයි අපි යන්නේ. අපි ඉන්න සිටි එකේ ඉඳන් එහෙට කිලෝමීටර්ස් තියෙනවා 300 ගාණක්. ඒ වුණාට අපිට හයිවේ එක යන නිසා පැය 3-4ක් වගේ රයිඩ් එකක් තියෙනවා අපිට හෙට යන්න. ඒ යන අතරමඟ ඉතින් ලස්සන දේවල් දැක්කම මම ඉතින් වීඩියෝ කරගත්තා ඔයාලටත් පෙන්නන්න. ඉතින් ඔයාලා බලන්න මේ වීඩියෝ එකේ ඉස්සරහට මේ ඈතට පේන කඳු වලට අපි ටිකෙන් ටික ලං වෙනවා. මේ දේවල් දකින්න, මේ දේවල් ඇස් දෙකට විඳින්න මං හරිම වාසනාවන්තයි සහ මං හරියට පින් කරලා තියෙනවා. මං ඇත්තටම මේ මගේ හස්බන්ඩ් තමයි මං ඒකේ ලොකුම ක්‍රෙඩිට් එක දෙන්නේ. මොකද එයා නිසා තමයි මට මේ දේවල් මගේ හීනයක් වෙලා තිබ්බ දේවල් මම මගේ ඇස් දෙකට සැබවින්ම දකින්න. ඉතින් ගොඩක් ලස්සනයි. ඔයාලට මේ මං කියන දේවල් ඇත්තද කියලා මගේ මේ vlogs මං ඉස්සරහට කියන vlogs බලුවම ඔයාලට තේරෙයි. යන අතරමඟ අපිට හම්බුණා ගෝස්ට් ලේක් කියලා ලේක් එකක්. ඉතින් මේ කාලේ වින්ටර් එක ඉවරුණ ගමන් නිසා මේ හැම ලේක් එකක්ම ෆ්‍රෝසන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ කාලෙට මේ දේවල්. ඇත්තටම මම මේ දේවල් පෙන්වන්නේ මේ දේවල් විඳින්න, ඒ කියන්නේ ආසාවෙන් බලන් ඉනවා. මට ගොඩක් කට්ටිය මං දාපු ෆොටෝස් වීඩියෝස් වලට කියලා තිබ්බා අපි ආසාවෙන් හීන දැක ඉන්නේ මේ වගේ ලස්සන තැන් බලන්න කියලා. ඉතින් මං මේ vlogs ගේන්න ප්‍රධානම හේතුව අන්න ඒ වගේ ආසාවෙන් බලන් ඉන්න ඔයාලට මේ රටේ තියෙන සුන්දරත්වය සහ ඒ ලස්සන ස්ථාන ගැන ඔයාලට පෙන්වන්න. මේ ඊස්ටර් හොලිඩේ එක නිසා ගොඩක් කට්ටිය මේ බැන්ෆ් පැත්තට යනවා. ඉතින් ඔයාලට දැන් පේනව නේද අපි ටිකෙන් ටික දැන් ඒ පාරාදීසයට ලං වෙලා තමයි තියෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ ගොඩක්ම ලං වෙලා මේ වෙලාවේ මගේ හිතේ තිබ්බ හැඟීම් ඇත්තටම මට මේ වෙලාවේ කතා කරගන්නත් බෑ. ඒ තරම් ලස්සනයි. මං මේ දේවල් හරි ආසාවෙන් වීඩියෝ කරගත්තේ ඔයාලට මෙහි කැනඩාවේ තියෙන ඒ ලස්සන පෙන්වන්න. ඇත්තටම මේ රට පුදුමාකාර ලස්සනක් ස්වභාව සෞන්දර්යය තියෙන පිරිච්ච රටක්. ඇත්තටම ඒ තරම් ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච ලස්සන ප්‍රොවින්ස් එකක් තමයි මේ ඇල්බර්ටා ප්‍රොවින්ස් එක. ඇත්තටම බැන්ෆ් කියන්නේ ටුවරිසම්
ෆෝකස් කරලා හදපු පැත්තක්. ඉතින් බලන්න දේවල් නම් එමටයි දවස් 3කුත් මදි. මං හිතන්නේ සතියක් තිබ්බත් ඒ දේවල් බලලා ඉවරයක් කරගන්න පුළුවන් කියලා. මේ තවත් ලේක් එකක්. ඇල්බර්ටා ප්‍රොවින්ස් එකේ පුදුමාකාර තරම් ලේක්ස් ගොඩක් තියෙනවා. තැනින් තැන බැලූ තැන ලස්සන ලේක්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේත් ඒ වගේ එකක්. ඉතින් මෙතනත් දැක්කහම නවත්තලා බලලා ෆොටෝස් ගහලා වීඩියෝස් අරන් ඔයාලට පෙන්වන්න හිතුවා. මෙහි ගොඩක් ට්‍රේන්ස් යනවා අඩුයි. ඉතින් මං මේ වෙලාවේදී දැක්කා මාර දිග ට්‍රේන් එකක් යනවා. ඇත්තටම මේ ට්‍රේන්ස් වල තමා බඩු ගෙනියන්නේ එක පැතිවලට. ඉතින් මට කියපු විදියට හස්බන්ඩ් මේ ට්‍රේන් එක මාරම දිගයි. ඉතින් මට ඒකත් වීඩියෝ කරගන්න පුළුවන් වුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තම කිව්වොත් මේ එක ට්‍රේන් එකක් යන විනාඩි 30ක් විතර මෙතන ලොකේෂන් එක පහු කරන්න විතරක් යනවලු. ඒ තරම් දිගයි මේ ට්‍රේන් එක. මොකද පොදු ප්‍රවාහන සේවා ගොඩක් අඩුයි මේ. ඒ කියන්නේ ඇල්බර්ටා ප්‍රොවින්ස් එකේ. ඒ ප්‍රොවින්ස් එක විතරක් ඇත්තම කිව්වොත් ලංකාව වගේ අපි මේ ඉන්න ප්‍රොවින්ස් එක ලංකාව වගේ 10 ගුණයක් විශාලයි. ඉතින් ඔයා හිතන්නකෝ කැනඩාව කොච්චර ලොකු රටක්ද කියලා. ඉතින් ඒ එච්චර විශාල නිසා මේ වගේ ට්‍රේන් වල තමයි එහාට මෙහාට බඩු ගෙනියන්නේ. ඉතින් අපි බැන්ෆලට ආවා. පැය 3:00කටත් වඩා ඩ්‍රයිව් කරලා තමයි අපි මේ ලස්සන පාරාදීසයට ආවේ. ඔයාලට පේනවනේ ගෘහ නිර්මාණ ශිල්පය පවා මේ සිටි එකේ මාරම වෙනස් සහ මාරම ලස්සනයි. ගොඩක් දේවල් මේ සිටි එකේ හදලා තියෙන්නේ ලී වලින්. මම දැක්ක විශේෂම දෙයක් ඒක කොහේ ගියත් ඒ කියන්නේ හැම නිර්මාණයක්ම කරලා තියෙන ඒ කියන්නේ ලී වලින්. ලී ආශ්‍රිතව තමයි හැමදේම කරලා තියෙන්නේ.
අපි බැන්ෆලට ඇවිල්ලා ඉස්සෙල්ලාම ගියේ ගොන්ඩෝලා රයිඩ් එකක් යන්න. ඒත් අපේ පොඩි මිස්ටේක් එකක් නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. ඒත් අපි ඒක දාගත්ත ඊළඟ දවසට. ඒක බැරි වුණ නිසා ඉතින් අපි පොඩ්ඩක් බැන් සිටි එකේ ඇවිදින්න කියලා තමයි ගියේ. සිටි එකේ ඇවිදිනකොට ඇත්තටම ඊටත් වැඩිය පිස්සු හැදෙනවා මේ තියෙන දේවල් දකිද්දි මේ පේනවා නේද? පුදුමාකාර ලස්සනයි සහ මට කියන්න තේරෙන්නේ නැහැ ඒ දේවල් කොහොමද ඇස් දෙකට දැක්කාම තියෙන සුවය කියලා. ඉතින් මේ අපි යන්නේ සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න. ඒත් මෙතනදී මම පොඩි දුරක් ගිහිල්ලා මට ඇවිදින්න බැහැයි කියලා ඒ කියන්නේ කකුල් රිදෙන්න ගත්තා. ඉතින් ඒක නිසා පොඩි දුරක් අපි ටිකක් ඇවිත්තා. ඊට පස්සේ අපි ගියා කන්න. ඇත්තටම ලන්ච් එක ගන්න තමයි ගියේ. මෙහි ඉතින් චයිනීස් රෙස්ටුරන්ට් ඒ වගේ මෙහි විදියටනේ හදලා තියන්නේ එක එක දේවල්. ඉතින් අපි ගියා චයිනීස් රෙස්ටුරන්ට් එකකට. මේ එතනත් හදලා තියෙන තැන, එතන පේන view එක තමයි මේ ඔයාලට පේන්නේ. කාලා බීලා ඔක්කොම කරලා දැන් යන්නේ පොඩි ගාඩන් එකක් බලන්න. එතනත් ඔයාලට පෙනෙයි කොච්චර ලස්සනයිද කියලා. මම වැඩි කතා කරන්නේ නැතුව ඔයාලට බලන්න දෙන්නම්. අවශ්‍ය තැනක් තිබ්බොත් විතරක් මම වොයිස් කරන්න. මේක ගාඩන් එකක් කිව්වනේ මම. ඒ වුණාට මේ කාලේ මල් ඒවා මේවා මොකුත් නැහැ. මොකද තාම සමයක එහෙම පටන් ගත්තේ නැහැනේ. සමයක පටන් ගත්තට පස්සේ තමයි මේ ගාඩන් එකේ අපිට ගොඩාක් ලස්සන බලා ගන්න පුළුවන්. මොකද ඒ කාලේ වෙනකොට මල් පිපිලා ඒ හැමදේම ලස්සනට වෙන නිසා. ඊට පස්සේ මගේ හිරුස්ටා කාලේ මගේ ෆෑන් කෙනෙක් හම්බුණා මෙහෙදී. ආවත් හම්බෙලා දැන් අපි යන්නේ අපි නතර වෙන තැනට. මේ හොටෙල් එකේ තමයි අපි පළවෙනි දවසේ නතර වුණේ. ඊට පහුවෙනිදා අපි ගියා ලේක් ලුයිස්. තව ගොඩාක් තව මීටත් වැඩිය ඔයාලට පුදුම හිතෙන තැන් බලන්න. එහෙනම් ඊළඟ vlog එක මං ඊළඟට දානකම් මේ වීඩියෝ එක බලලා like කරලා share කරලා subscribe කරලා තියාගන්න.